කම්බිලි පණුව කියලා තමයි මේ රැහැය වෙන්නේ කියලා. ඉතින් අපත් ඇවිල්ලා ඉන්නවා බොහොම සුන්දර ස්ථානයකට ඔයාලා වරයි යන්න. ඉතින් යාර දැන් තාම ගියන ලෑස්ති නෑ. ඊට පස්සේ බලමුද කොහෙද යන්නේ කියලා. ඉතින් මේ වෙනකොට කිලෝමීටර් 80 කට දිනවා. කොළඹ ඉඳන් අපි එල්ලේ තියෙනවා. ලස්සන ස්ථාන ගොඩක් ඔයාලට අරගෙන ඉන්න. ඉතින් අපිත් එක්ක අද දවසේ නැගිලා ඉන්න. ඒක ලස්සන දේවල් බලන්න. අපු ගමනේ ඔන්න දැන් තමයි අපි ඒ තැනට ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් ඔයාලට තේරෙනවා අපි මේ තැනට ආවම කොහෙද කියලා. චුට්ටක් මේ පැත්ත බලනවා නම් අපිට ගන්න පුළුවන් මේ ඉන්නේ කියලා. ඉහිලයන් හැදෙනවා. ඔව් මේ පිටු ලොකු ගස් ටික තේරම කපලා ගිහිල්ලා තියෙන්නේ. මේ කිස්තු තියෙන්නේ. මේ හරි දොර්න ගස් තමයි ගොඩක් ඉඳලා. දැන් දොර්න ගස් කියන අර කඳු මුදුන් පිටු ගාදින් දොර්න ගස්. මේ හරි දොර්න ගස් නෑ දැන්. මේ පිටු ගස් ටික කපලා ගිහිල්ලා ඒක. නැත්නම් අපගේ 75 දී තමයි මේක නම් කළ තියෙන ගින්දරාරි මොකලාද කැටි එතකොට අක්කර 6000ක ප්‍රමාණය තමයි මේක තිබිලා තියෙන්නේ. ඊට පස්සේ 88 දී ජාති ගුරුමයක් කළා. 89 දී අමතකල් මුස්කෝයිද මේක ලෝකුරුමයක් කළා.
ඊට කලින් මේ අවුරුදු 34ක් විතර වල දින ඒ දිනක මේකෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ කැලේ. මේකේ තියෙන දේවල් දීලා විදුන්න තමයි බඩමුත් කරන්නේ. ඒ කියන්නේ පිටුල් මල් නැදලා ඉතින් සාහල් කඩලා දුන්න කඩලා විලියල් ගැට ඒ වගේ දේවල් කරලා වේවල් කපලා ඒක දීලා විලා ඔව් මේ කසුනාවෙන් පස්සෙන් මේකේ නැක්ක පොලයක්වත් ගෙනියන්න තහනම් කරලා තියෙනවා. ඊට කලින් මේකේ තියෙන දේවල් මිනිස්සු දෙහිලා කියත්තා. ඒකද මේක එච්චර ලොකු එකක් කියලා තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි මේකේ අර ගණන් වල දක්වපද්දී ආරෙන්නේ මේ දැන් මේක ගාඩියම තව දුකුඹුරු කරලා තියෙනවා. තේන් කරලා තියෙනවා ඒ කාලේ. එහෙම තියෙන මේක ගොඩක්. මේ හැබැයි අදට ඒව නැහැ. කිසිම දෙයක් නැහැ. මේක දැන් මයින් කරලා මේක ඇතුලේ කිසිම දෙයක් එළියට ගෙනියන්න තහනම් මේ ගොඩක් බලන් දින කුරුල්ල වගේ නේ තමයි. කුරුල්ල සමනයන්ම කාර්යය ඕවා තමයි බලන් දින. අනිත් ඉන්නවා. නැත්නම් අලියා ගිනන් උදා ආද පේන්න ටිකා දිනන සත්තු ඉන්නවා. නමුත් බලන්න බෑ. يعني කලාව වැඩි. ඒ කාරණා සාක ගණත්තේ වැඩි. ඉස්තියාර එකක් ගත්තොත් 2700 ප්‍රමාණය ඉතල සාක ප්‍රමාණයක්. ඒකට අපිට අර මේ සත්තු ඉන්නවා පේන්නේ. අර අකුඩම හරි යන්නේ අර මේ කුරුල්ල වගේ මේ ආකර්ෂණය කරගන්න තමයි මේ වර්ණ ගැන්විලා තියෙන්නේ. මේ හොල පාට තිබුණා සතුන්ට පේන්නේ නැහැ. මේක දැන් මේ රතු පාටලා තියෙන්නේ ඒ බීජ දැකලා කුරුල්ල වගේ මෙහෙilla බීජ ව්‍යාප්ත කරන්නේ. ඒ කියන්නේ කාලේ ගිහිල්ලා ජරා කරා ඒ තැන් වල නැවත කලවෙනවා. ඒක තමයි ආකර්ෂණය කරගන්න ඕනේ. හරි රතු පාටේ නේද? ඒ වෙලෙ තියෙන බීජ. මේ මෙලිටි නෙමෙයි. අවුරුදු අතකසේ තමයි මල් පිටින්. ඔව් මල් පිටින් නේද? මේ බීජ හැදලා ගස් නැරෙනවා. මේ කියන්නේ නැරලා ගන්න. නැරලා ඒව ඇට ගහලා තමයි මේ පැලවෙන්නේ ආයේ. ඒකයි අර අවුරුදු 7ක දරයක් හැදෙන්නේ. අවුරුද්දක් ගන්න හැදෙන්නේ. හැබැයි පිපිච්ච නැති වගේ මේ හැදෙනවා. ඒ කියන්නේ අවුරුද්ද හැදිච්ච නැති ඒවා දිනවල මේ අවුරුද්ද හැදෙනවා. මේ තියෙන්නේ මේ බාඳුරා කියන එක. මේක මාංශ භක්ෂක එකක්. මාංශ භක්ෂක කුණු භක්ෂක තමයි මේකට එන්නේ. මේකේ ඇතුලේ තියෙන්නේ පැණියක් වගේ. ඊට පස්සේ මේ පැණියට මේ කුමිසත්තු මේ සුවඳට මේකට එනවා. ඇවිල්ලා එන්න මේකට වැටෙනවා. වැන්නේ ගමන් මේකට උන්ට මේ තියෙන මේකේ බුර්ලීතු වගේ තියෙන්නේ. උන්ට එන්න බෑ උඩට. ඊට පස්සේ මේක දඟලලා උන් මැරෙනවා. මැරිලා ඊට පස්සේ මේක ජීර්ණය වෙනවා. ජීර්ණය වෙලා මේකෙන් තමයි මේ නයිට්‍රජන් ගන්නෙ වැලට. ඒ කියන්නේ පෝෂණය ගන්නෙ. මේ සමහරු කියන මේක වැන්නාම මේ කප් එක වැහෙනවා කියලා. හැබැයි මේ කප් එක වැහෙන්නේ නැහැ. කප් එක වැහෙන්න ඉස්සෙල්ලා මේක මේරුවට පස්සේ තමයි මේ කප් එක ඇරෙන්නේ. ඇරුණාට පස්සේ මේකේ මෙන්න මේ වගේ මේ පැණියක් පිට කරනවා. ඒ පැණිය පිට කරාම ඒ පැණිය වල තමයි කුඹි එන්නේ. කුමිසත්තු වරේම එන්නේ. ඊට පස්සේ උන් ඇවිල්ලා නිකම්ම මේක අසට වැටෙනවා ඊට පස්සේ. ඒක බීලා මත් වෙලා මේකට වැටෙනවා. වැන්නේ ගමන් තමයි මේක ජීර්ණය වෙන්නේ. එතකොට මේක පත්‍රයේ කොටසක් මේකෙන් කරන්නේ මේ කප් එකෙන් මේක වැසිවනාන්තරයක් හන්දා මේකේ කප් එකට ගොඩක් වතුර වැන්නොත් එහෙම ඒ පැණි ටික අහක යනවා උතුරලා. මේ කප් එක පිරුණොත් එහෙම.
ඒ යන මේකෙන් කප් එකෙන් කරන්නේ වැස්ස ආවරණය කරන එක. වැහි වතුර වැටෙන එක. ඒ වගේම මේක දැන් මේක වැලක්. සමහරු මේකට කියන බාඳුරා මල කියලා. හැබැයි බාඳුරා මල නෙමෙයි. මේකට කියන්නේ බාඳුරා ගොට්ට කියනවා. කෙමිය කියලා කියනවා. මේක පත්‍රේම කොටසක්. මේක මලක් නම් මේකේ මණි පත්‍ර තියෙන්න ඕනේ. මේ තියෙන්නේ මලක් හැදිලා මේ තියෙන්නේ දැන් බීජ. මේ බීජ ව්‍යාප්ත වෙනවා. මේ දැන් උලඟින් තමයි මේව ව්‍යාප්ත වෙන්නේ. මේක පුපුරලා මේකෙන් තමයි බීජ ව්‍යාප්ත වෙන්නේ. මේක පුෂ්ප මංජලියක්. ඒ කියන්නේ මේක මලක් නෙමෙයි මේක පත්‍රේම කොටසක්. බාඳුරා කෙන්ඩිය. එතකොට මේකෙන් කරන්නේ මේ ළඟ තියෙන මොනවා හරි මේගොල්ලන් අල්ල ගන්නවා. අල්ලගන්න එකේ මේගොල්ලන්ට තියෙන වාසිය තමයි වැලකට ආධාරකයක් වුණ ඉහළට යන්නේ. එතකොට ඉහළට යනකොට මේක තමයි අල්ලගන්නේ. ඒකට අපි කියන පහුරක් කියලා අල්ලගන්න එකට. එතකොට මේකට වතුර පිරුණත් බර එන්නේ මේ පත්‍රයට නෙමෙයි. බර එන්නේ මේ අල්ලගත් එකට. වැලට හානියක් වෙන්නේ නැහැ. මේ පත්‍රය කැඩුනොත් පල්ලට ඊට පස්සේ මේකට මේ සත්තු වැල්ල ජීර්ණය වුණාට මේකේ පෝෂණය ගන්න බෑ. මොකද කොලේ මැරෙනවා. එතකොට මේක කැඩුනොත් මෙතන. එතකොට මේ ටිකක් උඩින් අල්ලගත්තට පස්සේ මේක බරාවත් පාත් වුණාට මේ කොලේට හානියක් වෙන්නේ නැහැ. ඒ තමයි මේක මේ උඩ මේ අල්ලගන්නේ උඩ. මේකට අපි කියන්නේ පහුරක් කියලා තමයි අල්ලගන්නේ ඒකට. ඒ වගේම ආලෝකය ගන්න ඒගොල්ලන් ඉහළට යනකොට ඒක ආධාරකයක් වෙන ඒගොල්ලන්ට ඉහළට යන්නේ. ඒ තමයි බාඳුරා මේක තියෙන විශේෂත්වය. මෙතන තියෙන මෝරච්චි නැති එකක් පොඩි එකක්. ඒක තමයි පියන ඇටලත් නැහැ. මොකුත් නැහැ. මේ සමහර කියන්නේ පියන ඇතුණාම උකට ඇහිලා වැටුණා සත්තු නැවත වහ ගන්නවා කියලා. ඒ බොරු කතා මෙහි නෑ එහෙම ඒවා. අපි ඉන්නේ දැන්. ඒක මෙතන යන්න පුළුවන් උපරිම දා මෙතන මේ සිංහල කියන්නේ. එතනට ගියාම ඒක තමයි දුරම ගමන. තව කිලෝමීටර් 9යි ගානක් තියෙනවා එතනට යන්න. එතකොට ඊට වැඩිය ලස්සන තැනක් තමයි උඩාවැල කියන්නේ. ඒ කියන්නේ මෙතෙන් උඩට ගියාම මේ view point එකේ එතන වටේ හොඳට පේනවා. මේකේ ගියාම අපි යන පැත්ත කවරලා ඉස්සරහ විතර දෙන්නේ දීක වගේ. මේකේ මෙතන ලස්සනයි උඩාවැල කියන්නේ. මේක වැඩි උණයි ඊට වැඩි. මුද මට වෙන ගත්තා. මේක ගන්න ඉත වැඩි වෙනවා. මේක මේ view point එක. උණාවැල. ඒකට යන්න තියෙන පාරවල් මෙතනින් ගියාම මෙතන මේ මගුල ගාන උඩට යන්න පුළුවන්. නැත්නම් මේ ගිහින් ආල්මන්දි තුල පාරේ උඩට යන්න පුළුවන්. එතන ගිහලා ඊළඟට මේ දැන් මෙතන තමයි නවත ගහ තියෙන්නේ. යෝජනාවට ගහ. අපිට ඒක බලලා මෙහෙන් මෙහෙම යන්න පුළුවන්. නැත්නම් මෙහෙන් ගිහලා මේක බලන්න මෙහෙම වෙන්න පුළුවන්. නැත්නම් මේක බලලා මෙහෙම ඉස්සරහට යන්න පුළුවන්. මේ පැත්ත මෙහෙට යන්න පුළුවන්. මේ හරි ඒක පිටතම ලොකු කන්ද නැහැ. මෙතන මීටර් 500ක් විතර කන්දක් තියෙන්නේ. මෙතන කිලෝමීටර් දෙකක් තියෙනවා මේක. උඩට නැගින්න.
ගොඩක් පළපුරු වලට මේ කැලේ ඇතුලේ තියෙනවා. හැබැයි පොඩක් කන්න බැරි ඒවා රස අඩුයි. මේක කන්න පුළුවන් මේ රසක් නෑ පිය රස තියෙන්නේ. ඒ හැබැයි මේවා අරගෙන හයිබ්‍රිඩ් කරලා ගත්තාම මේ අපිට කන්න පුළුවන්. අපිට මේ දේවල් නැති වුණොත් නැවත මේ ජාන අරගෙන කතා ගන්න පුළුවන්. මේකෙන් පුස්සන මේ බෙදලා වගේ ඒක බෙදලා වගේ යනවා පුස්සලා කොයි පුස් මදාර ඇට අරගෙන ඒ බෙහෙත් වල රිනේ ගන්න ඖෂධ ගන්න අපිට හම්බ වෙන යෝක නවදගස. ඉතින් නවදගස බලන් තියෙන නැරඹුම් මාර්ගයේ තමයි මේ වෙලාවේ ඉන්නේ. අපි ලෑස්ති නවදගස බලන්න යන්න මෙන්න මේ විදිහට.
සිංහරාජ්‍ය විශේෂ ස්ථාන ගවේෂණය කරගෙන යන අපිට හම්බ වෙන යෝධ 92 තමයි මේ වෙලාවේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ. ඉතින් බැලු බැලමට අපි විශාල ශාකයක් මේක සිංහරාජ්‍ය තුළ දකින්න පුළුවන් මිනිස්සු ගවේෂණය කරන ස්ථානවල දකින විශාලම ශාකය තමයි යෝධ 92 තමයි මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ. ඉතින් බැලුවොත් ගොඩක් පේනවා ඉතාමත් විශාල ශාකයක් මේක. නැත්තම් පරිසරයේ මේක පාට ගහ කඩා ගන්නොත් එහෙම මේ පොඩි ගස් ඔක්කොම කැඩෙනවා. ඒකවල මේ විනාශයක් වෙනවානේ. ඒ හැම තමයි අර පරිසරයේ විසීම පරිසරය ආරක්ෂා කරගන්න තමයි අර විදිහට ගස් නැරිලා මේ දිලාපත් වෙනවා. ඒක ගොඩක් අර මේ මාර්ගිට තමයි මේ තියෙන මුල්. ඒකෙන් එන්නේ අර නායම් පසසේදීම වැඩක් නෙවෙයි. ඒ කියන්නේ වතුර පිටියදී මේ දින මාළු වර්ග 4ක්. මේ 4ම අපිට ආවෙන්නේ කිව්වෝ. මේ උඩින් ඉන්න දණ්ඩි කිනෙව්වෝ. මේ ඊට යටින් ඉන්න තංකොස්ස කියන කෙනා රවල් ගිය තතුපාර වගේ තියෙනවා. එයා ඊට පස්සේ ටිකක් යටින් මේ ගලස් වගේ ඉන්න මේ නගුර. කැක්ටිස් කියන්නේ. එයා. ඉතින් මේ ගල් වල ඇලිලා වගේ ඉන්නවා ගල් පන්නේ. මේ 4 දිනම අපිට ආවෙන්නේ.
එතනට ආවොත් ඔයාලට දැක් ගන්න පුළුවන් සාමාන්‍ය මේ ස්ථානයේ සිංහරාජයේ සම්පූර්ණ මායිම වටපිටාව සියල්ලම දැක් ගන්න පුළුවන් ඔයාලට මුලාවැල්ල කඳු මුදුනට ආවොත්. මේ කොහොම ලස්සන ස්ථානයක් ඔයාලට දෙන්න පුළුවන්. මුලාවැල්ල කඳු මුදුන view point එක මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ අර මේ
කුරුල්ලාවැල්ල කඳු මුදුනේ එක view point එකක් නෙමෙයි තව view point එකක් චුට්ටක් ඇතුළට આવත් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම හිතන්නේ ප්‍රධාන view point එකට වැඩිය මේ පේන view point එක නම් මාරම ලස්සනයි. ඔයාලටත් ඉතින් ඇවිල්ලාම තමයි මේක විඳ ගන්න පුළුවන් ඉතින්. මේ තියෙන වැහැයේ කෝසයක්. මෙයා පොළ තමයි බිත්තර දාන්නේ. බිත්තර දාලා ඊට පස්සේ කීටය හැදිලා මීටර දෙකක් විතර උඩට ඇහිලා මොකක් හරි ගහක් හරි මොකක් හරි අත්තක වහලා ඊට පස්සේ මෙන්න මෙතන කොන්දින් තමයි මෙයා පුපුරන්නේ. මෙතනින් පුපුරලා සතා එළියට එනවා. ඊට පස්සේ එයාගේ තටු වේලුනහම එයා කරන්නේ මේ කැලේට ගිල්ලා යනවා. කෝසේ හැමම තියෙනවා. මෙයාට කිසිම පණක් කරෙන්නේ නැහැ. මෙයා නිකන් සෙල් එකක් වගේ තියෙන්නේ. මෙයා කියන්නේ නම් මේ කම්බිලි පණුව කියලා තමයි මේ රැහැය වෙන්නේ කියලා. පොළොවේ විතර දාලා ඒ කීටය හැදලා තමයි උඩට එන්නේ මෙයාලා. මේ කොන්ද තමයි පුපුරන්නේ මෙයා. ඉතින් තමයි එළියට එන්නේ. ඊට පස්සේ විනාඩි 45ක් විතර ගියාට පස්සේ තමයි එළියට ඇවිල්ලා තටු වේලුනහම එයා කැලේට පියපලා යන්නේ.